Yeah. හැම My කෙනෙක්ම Spanish හඳ friend. දිහා බලනවා. හඳේ ඉඳලා ලෝකෙ දිහා Yeah. බැලුවොත් මිනිසුන් විසින් Like ඉදිකරන ලද I'll එකම have a look at them right there. නිර්මාණයක් හඳ දිස්සෙන්නේ චීන මහා ප්‍රාකාරය. අපි අද මේ ජයන්ත මල්ලිත් මමත් ඉන්නේ චීන මහා ප්‍රාකාරයේ නැගෙනහිර දිශාවට වෙන ස්ථානයක් මතයි. මෙතන ඉඳලා බැලුවාම චීනයේ පැරැන්නන්ගේ ශක්තිය ඔවුන් සතු තිබුණු ධෛර්යය වගේම ඔවුන්ට තිබුණ ප්‍රශ්නවල ප්‍රමාණයක් අපිට ඉතිහාසයේ මතක් කරගන්න පුළුවන් වෙනවා. අපි ටිකක් ගිහින් බැලුවොත් එහෙම අපේ බටහිර පැත්තට මේ පැත්තට චීන ඉදිකිරීම වර්තමාන ජනාවාස හොඳින් පේනවා. එක් තැනක කැටි වුණු නිවාස විදිහට. එතනින් උඩට ගියාම ග්ලැෂියර් කාදනය නිසා ඇතිවෙච්ච ආග්නේය පාෂාණ, ශේෂ පාෂාණ කඳු පන්තියක් දැක ගන්න පුළුවන්. මේ විදිහම තමයි අපේ සිරිපාදය කඳු වැටිය මධ්‍යම කඳුකරයත් මේ ආකාරයවයි. ඊට සමාන ලක්ෂණ තමයි නිතරම පේන්න තියෙන්නේ. ඒ දුරින් පේන කඳු වෙනසකට තියෙන්නේ අපේ කඳුවල ආග්නේය පාෂාණ අලු පැහැති සහ ආසියානු වෘක්ෂලතා වලින් පිරලා තියෙනවා. ඉතින් ලෝකයේ විශාල ජනකායක් චීන මහා ප්‍රාකාරය වැලීමට එනවා. වර්තමානයේ චීනයේ මේ ස්ථානයේ ප්‍රවේශ වීම සඳහා කේබල් කාර් පද්ධතියක් සවිකර තියෙනවා. ඒ වගේම ඇවිදගෙන යන්නත් සකස් කරලා තියෙනවා. හියුන්සාන් රජුගේ කාලේ මොංගෝලියානු ආක්‍රමණයන්ගේ බේරීමට සකස් කරන ලද පව්. මේ හා සමාන ඉදිකිරීම් කුඩා ඉදිකිරීම් ලංකාවේ ලන්දේසි බලකොළ තුළත් දක්නට ලැබෙනවා. කොහොමනම් ඊට වඩා විශාල දැවැන්ත ඉදිකිරීමක් තමයි ලෝකවහා පුදුම හතෙන් එකක් තමයි මේ චීන මහා ප්‍රාකාරය කියලා කියන්නේ. අද මේ වීඩියෝ රූපගත කිරීමෙන් ජයන්ත මල්ලි සහාය වෙනවා දේවාලිකාව ඉඳලා.